අයිබෝවන් සුබ දවසක්. අදත් ඇග්‍රිබිස් නිවුස් YouTube channel එක ඔස්සේ අපි අලුත් වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් අද දවසේ අපි කතා කරන්න යන්නේ ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකාවේ කුෂ්කාර්මික පද්ධතිය දියුණු කිරීම සඳහා ඩොලර් මිලියන 3ක ආධාරයක් ලබා දීලා තියෙනවා. ඉතින් Daily FT වෙබ් අඩවි වාර්තා කරලා තියෙන විදිහට Asian Development Bank has approved 3 million grant to help address the water shortage in northern western and Uva province in Sri Lanka. They are going to distribute PDN network system කියලා තමයි කියන්නේ. මේකෙදි irrigation system එක develop කිරීම සඳහා හෙක්ටයාර 877ක වගා ඉඩම් සංවර්ධනය කිරීම සඳහා වෙනත් අවශ්‍ය ජලය සම්පාදනය කිරීම සඳහා මේ ප්‍රොජෙක්ට් එකෙන් හැකියාව ලැබෙනවා කියලා තමයි යොවුන් කියන්නේ. ඉතින් ADB country director විදිහට ඉන්න ටකෆුමි කඩවනෝ කියලා තියෙනවා. ADB එක ප්‍රධාන වශයෙන්ම ජපාන රජයේ සහයෝගයත් එක්ක ලංකාවේ කෘෂිකාර්මික පද්ධතියේ විශේෂයෙන්ම වර්ෂා ජලයෙන් යැපෙන කෘෂිකාර්මික පද්ධතියක් තියෙන රටේ මේක ජල සම්පාදනය කරන තත්ත්වය සඳහා අවශ්‍ය කරන සහයෝගය ලබා දීමට කටයුතු කරනවා කියලා තමයි මේ නිවුස් එකෙන් තියෙන්නේ. ඉතින් මේක හොඳ තත්ත්වයක්. ලංකාවේ ගොඩක් වෙලාවට ජලය නොමැතිකම නිසා ඉතාමත් දැඩි ලෙස වර්ණලබ තත්ත්වයේ තියෙන ගොඩාක් කෘෂිකාර්මික පද්ධති නිසා ඒකට අවශ්‍ය කරන සහයෝගයක් ලබා දෙනවා කියලා තමයි ADB බැංකුව විදිහට කියලා තියෙන්නේ. විශේෂයෙන්ම උතුර north ඊට පස්සේ north western ඊට පස්සේ ඌව ප්‍රොවින්ස් එකේ තියෙන පයිප් සිස්ටම් එකට තමයි මේ සපෝට් එක හම්බ වෙනවා කියලා මේ නිවුස් එකේ තියෙන්නේ.